බලමු මේකෙත් වතුර ප්‍රමාණය කොහොමද තියාගන්නේ කියලා. අඟල් දෙකක් විතර තියෙනවා. ඒ කහබත කියන්නේ කෑම වට්ටෝරුවක්. සරලවම කියනවනේ ඉතින් අපේ ගෙදර තියෙන කුළු බඩු ටිකෙන් මේක රසට හදාගන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්නම් මේක ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගත්තා. මම මේ කරන්නේ කෑම ටිකක් ලොකු ප්‍රමාණයක් හදනකොට කරන විදිය. අපි yellow rice එකට දාන මේ මිශ්‍රණය අපි කහ මිශ්‍රණය හදාගන්න විදිය තමයි මේ කියන්නේ. මම ඊට පස්සේ vegetable ghee ටිකක් දානවා මේකට. අපි මේ ක්‍රමයට මේක හදන්නේ මොකද අපි කෑම ලොකු ප්‍රමාණයකට හදනවා නම් එක්ක අපේ රයිස් කුකර් එක එහෙම නැත්නම් අපි ගන්න භාජන ටිකක් අඩිය ටිකක් ලොකු වැඩි. ඒතර ලොකු තෙල් ප්‍රමාණයක් දාන්න මේකට. ඒක නිසා අපිට මෙහෙම වෙනම මේ විදිහට අපේ මිශ්‍රණය හදාගෙන අපිට බත් එකට දාලා කලවම් කරගන්න පුළුවන්. ඒක තමයි ලේසිම ක්‍රමය. අපි ගෙදර ඉතින් රයිස් කුකරේ වගේ හදනවා නම් මේ ටික තෙල් ටික රයිස් කුකර් එකට දාලා රයිස් කුකර් එකෙන් මේ මිශ්‍රණය මේ විදිහටම හදාගන්න පුළුවන්. මම මුලින්ම මේකට බීලු ලුණු දානවා. ඊට පස්සේ මම ඉඟුරු දානවා. එක්කම සුදු ලුණු දානවා. ඉතින් ඔයාලට මේ ප්‍රමාණයන් වෙනස් කරගන්න පුළුවන් කැමති විදියට. මම අද හදන්නේ 4 කිලෝ 5කින්. මෙන්න මේ ගානට වගේ බෙදුනහම හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ මම මේකට දානවා. ඉතින් තියෙනවා එනසාල් තියෙනවා, කොත්තමල්ලි තියෙනවා, කරාමුඩ තියෙනවා. මේ ටික මම දානවා. ඊට පස්සේ ගම්මිරිස් ඇට ටිකක් දානවා. මේ ගානට බෙදුනහම මම මේක ලිප ඔෆ් කරනවා. කරිපුංජ ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මම කුරුදු කෑල්ලක් දානවා. කහකඩු මේ ප්‍රමාණයෙන් හැන්දක් විතර දානවා. දැන් අනිවාර්යෙන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ලම් රයිස් එකයි කහ බතයි මොකක්ද වෙනස කියලා. මේක සුවඳ ඒ වගේම හදන විදිහම හාත්පසින්ම වෙනස්. මේ රසෙත් හාත්පසින්ම වෙනස්. ඉතින් මේ අපි කහ බතේ පාට ගන්න ගොඩක්ම ලයිට් කහ පාට. අර මේ ලම් රයිස් එකේ පාට තියෙන්නේ ලා දුඹුරු පාටක් එක්ක නෝමලි කහ පාට ගතියක් තමයි එන්නේ. ගොඩක් කැපිලා පෙන්නේ ලා දුඹුරු පාට ගතියක්. අන්තිමට මෙන්න මේ විදිහේ මිශ්‍රණයක් තමයි තියෙන්නේ. මේක දැන් අපේ බත් එකට දාගන්න තමයි තියෙන්නේ. මේ මම හොදලා ගත්ත හාල් එක. මේක අපේ කීරි සම්බ එක වගේ හාල් එකක්. මේකට මම දාන අපේ මිශ්‍රණය. කොමඩිය දානවා. දාලා මේක හොඳට කලවම් කරගන්න ඕන. දැන් මේකටම ලුණු ටික දාගන්නවා. තමයි ලුණු හැඳි 4ක් විතර මම මේකට දානවා. එකක් දාලා හොඳට කලවම් කරගන්න. ඔයාලට පේනද දැන් මේක ලයිට් කහ පාටක් වුණා. ඉතින් මේක ඉදෙන් තව පාට ටිකක් වැඩි වෙනවා. තව ඉතින් ඔයාලට අපේ මිශ්‍රණයට එකතු කරගන්න පුළුවන් අමුද්‍රව්‍ය ටික එකතු කරගන්න. ඒ කියන්නේ සේර ටිකක්, රම්පෙ ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකට ගැළපෙන විදිහේ දෙයක්. ඔයාලා ගන්න හාල් වර්ග ගන්න වතුර තියාගන්න. මේ හාල් එකට සාමාන්‍ය අඟල් 2ක් විතර තියන්න ඕන. සාමාන්‍ය කීරි සම්බා වගේ ඒවට අඟල් 2ක් විතර තිබ්බම ඇති. ඔයාලා ගන්න හාල් වර්ග යනු ඒක වෙනස් වෙනවා සමහර වෙලාවට. මෙතන තියෙන වියලි ග්‍රෑම් 100ක් මම මේක හොදලා තියෙන්නේ. හොදලා අරගෙන තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් හොදලා ගන්න. මේක මොකද මේ වගේ වැලි වගේ ගතියක් තියෙන ඉඩ තියෙනවා. ඊට පස්සේ මම මේකට මිටි කිරි ටිකක් දානවා. මොකද ඒක හොඳ කිරි රහක් කරනවා මේකට. මේකත් දාලා හොඳට ආයෙ ටිකක් කලවම් කරගන්නවා. බලමු මේකෙත් වතුර ප්‍රමාණය කොහොමද තියාගන්නේ කියලා. අඟල් 2ක් විතර තියෙනවා. මේ ගන්න තිබුණාම හරි ගන්න තියෙනවා. ඉදිරිය ඉවරනාට පස්සේ තමයි එකතු කරගන්න පුළුවන් රටකජු ටික. මොකද රටකජු මේ බත් එකට තැම්බෙන්න දාන්න බෑ. එතකොට නිකන් අමු වෙනවා වගේ වෙනවා. ඒක සෙට් වෙන්නේ නැහැ ඒක එතකොට. දැන් බත් එක ඉදිලා තියෙන්නේ අපේ. අපි ඇරලා බලමු මොකද තත්ත්වය කියලා. මම මේක එකපාරක් විතර කූරු ගාලා තියෙන්නේ. බත් ඉදුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අන්තිමට. මේක දැන් අපි දානවා මෙන්න මේ ටික. මෙතන තියෙන රටකජු තියෙනවා, කරපුංචි තියෙනවා, ලුණු තියෙනවා බෙදගත්ත. මේක අපි දැන් එකතු කරනවා. මේක මෙහෙම දාලා ඉතින් අපිට කලවම් කර ගන්න තමයි තියෙන්නේ ඉතින්. මම දැන් මේක ලොකුවට කලවම් කරන්නේ නැහැ. මොකද කැම එනකොට තමයි එක එක කලවම් කර දෙන්නේ. මේ විදිහට තමයි මේ කහ බත් එකේ වට්ටෝරුව හැදෙන්නේ. බත් එක යනවා මේ විදිහට. ඊට පස්සේ පරිප්පු අල යනවා. බටු මෝජු ඊට පස්සේ කැට සලාද. මේ විදිහට තමයි ඉතින් අපේ කහ බත් එකට මෙනු එක යන්නේ. පරිප්පු තියෙනවා, කැට සලාද තියෙනවා, බටු මෝජු තියෙනවා, අල තෙල් දාලා තියෙනවා. ඊට පස්සේ මාළු යනවා. කහ බත් එක හදලා තියෙනවා නම් ඔයාලා මොනත් එක්කද මේක පිළිගන්නේ ඔයගොල්ලෝ නමුත්තන්න කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම මේ හදලා තියෙන කරිස් ටික මේකට ගැලපෙනවද කියලා කියන්න යන්න. ඉතින් එහෙමනම් ගිහින් එන්න කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.